ආයුබෝවන්. ඔබව සාදරයෙන් පිළිගන්නවා Cooking with Vimali channel එකට. අපි අද ඉඟුරු දෝසි හදමු. අවශ්‍ය ද්‍රව්‍ය අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 100ක් පමණ. සීනි ග්‍රෑම් 100යි. ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට. එනසාල් කරාමු නැටි ඇට සුවල්පයක්. ජලය අඬු කොප්ප භාගයක් පමණ. මේ ආකාරයට භාජනය ලිප මත තබා සීනි සුවල්පයෙන් දමා ගන්න. දැන් ලිප පත්තු කරගෙන අපි ඒට වතුර අඬු කොප්ප භාගයක් පමණ දමා හොඳින් හැඳි ගන්න පටන් ගන්න. රත් වී පැණි බුබුලු දාගෙන මේ ආකාරයට එන විට අපි හොඳින් හැඳි ගාලා තව ටිකක් පදම බලා ගන්නවා. බුබුලු දමාගෙන මේ ආකාරයට පැණි එක රත් වෙන විට අපි අඹරාගත් ඉඟුරු මේ භාජනයේ සීනි එකටම දාන්න ඕන. අඹරාගත් ඉඟුරු මිශ්‍රණය දමා ගින්දර වැඩි කරගමින් ටික වේලාවක් හැඳි ගන්න. ගින්දර අඩු කරගෙන මේ විදිහට හොඳින් හැඳි ගන්න. මේ විදිහට අපි කටින් බෝඩ් එකක් ගෙනන් ඉඟුරු දෝසි කෑලි කපා ගන්න පොල් තෙල් හෝ ආල් පිටි පාන් පිටි සුවල්පයක් ඉහ ගන්න ඕන. මම පොල් තෙල් සුවල්පයක් මේ කටින් බෝඩ් එකට ඉහ ගන්නවා. මොකද එතකොට කෑලි ගැලවීම ඉක්මනින් හොඳින්ම පහසුවෙන් කරගන්න පුළුවන්. මේ පැය භාගයක් විතර පසු මේ විදිහට ජල භාජනයකට පැණි දමා අපි මේ මිශ්‍රණය ඝන වී ඇද්දයි බලා ගැනීමට මේ ආකාරයට ඇඟිලි දුඩු වලින් බෝලයක්සේ හැදෙනවා නම් ඒ මිශ්‍රණය දැන් ලිපෙන් බා ගැනීමට හැකි වෙනවා. මේ ආකාරයට බලන්න. ඊපසු මිශ්‍රණය ගෙන අපි අර තෙල් දාගත්තු ලෑල්ල මත මිශ්‍රණය දමා හොඳින් ඉක්මනින්ම හැඩ කරලා කොටුවක්සේ සකසා ගන්නවා තුනී කරගෙන. මේ ආකාරයට කොටුවක්සේ සකස් කරගෙන පීහියෙන් පොඩි කැබලි වලට කපා ගන්න. මේ මම කපාගත්තු ආකාරයට ඔයාලා චූටි කැබලි වලට කපා ගන්න. කපාගත් කෑලි සමග බැහිබර කාලගුණ දවසක තේ කෝප්පයක් වක් කරගෙන මේ රස බලන්න. මේ මම